ඔබ මේ වීඩියෝ අරබන මහතුම මතක තබාගන්න මේ වගේ දුර්ලභ කෙස අපි දන්න නොදන්න සැඟවුණු වටිනාකම සහ අප ඉතිහාසයේ අඳුරකුණු හෙළි කරන වීඩියෝ එක්කවත් මගේ හැරෙන්න එපා නම් දැනුම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක තුවාන් කරගත්තා ඔබට මේ වගේ කතාවක් එක්කවත් අතහැරෙන්නේ නැහැ. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබගේ ජීවිත කාලය තුල ඔබ අතටගත් සරල කසයක් ඔබ නැස්ති මොහොතක් ඔබගේ ජීවිතයම වෙනස් කරන තරම් වටිනුණා කියලා කවුද හරි හිතලා තියෙනවද? බොහෝ දෙනාට එහෙම හිතන්නේ නැහැ. විශේෂයෙන්ම අපි 35 45 55 හිටපහ වයසට ළඟ වෙද්දී අපි හිතන්නේ අපි දැකලා ඉවරයි අහලා ඉවරයි පුදුම වෙන්න දෙයක් නැහැ කියලා. නමුත් මේ කතාව ඒ හැම හැතමකම බැඳ දෙමින් කතාවක්. 1960 නෙවෙයි කියන්නේ ඔබට මතකද? ඒ කාලේ රේඩියෝ එක හඬ කළ සුදු ටීවී බස් එක ටිකට් අතට ගත්තේ කෙසෙවල සිතලු. ඒ කාලේ ලංකාවේ එදා නමින් කියද්දී සලුනි. අද අපි කියන ශෝර ලංකාවේ නමුත් එදා ලෝකයට හඳුනාගත්තී සියතුලන් කියලා. ඒ නම් ඇතුළත් එදා සාමාන්‍ය ජනතාවගේ අත හැමදාම ගමන් කරපු කිසිවෙකුත් විශේෂයක් නේද කඩද බස් එකේ තී කඩද හෝමාරු වුණි කසයක් ගැන අද කතාව. පහි සෙන්ට්. අහොද්ද හින යන නමක්. අද අපිට සෙන්ට් කියන එකටත් වටිනාකමක් නැති වුණා වගේ. නමුත් 1960 නෙවෙයිද මේ පහි සෙන්ට් කසේ කියන්නේ ඒ කාලේ දරුවෙකුගේ අයිස් පැකට්ටුවක් වැඩිහිටියෙකුගේ තී කප්පයක් හෝ දිනපත ජීවිතේ කුඩා අවශ්‍යතාවයක් සපලල්ප සමානයි කසයක් නොමැති කතාව මෙතනින් නවතින්නේ නැහැ. මේ කසේ අද දවසේ ලෝකේ කීප දෙනෙකුගේ ඇස් විතරක් දැකලා හදවත් තඩබඩු කරුවන් රාශිගත වටිනාකමක් සංගවාගෙන තියෙනවා. ඒ වටිනාකම ගැන දැනගන්න කලින් අපි ටිකක් ආපස්සට යමු. 1960 දශකය කියන්නේ ලංකාවේ ඉතිහාසයේ විශේෂ කාලයක්. දේශපාලන වෙනස්කම් ආර්ථික අර්බුද ජාතික අන්‍යයත්වය හොයන කාලයක. බර්තනයේ බලපෑමින් සම්පූර්ණයෙන්ම බැහැරවීමින් අපිම නෙමෙයි අපිම මුදල් අපිම සංකෘති හඳුනාගන්න උත්සාහ කරන යුගයක්. ඒ නිසාම ඒ කල නිකුත් කළ කිසි අද අපිට ලෙහි කැබලි විතරක් නෙමෙයි. ඒවා ඉතිහාසයේ සාක්ෂි. සියතුලන් කියන වචනේ අද තීරණු පරපුරට සමහර විට පත් පිටුවක් විතරක් දකින දෙයක්. නමුත් ඔබ වගේ වැඩිහිටියන්ට ඒ නමට හැඟීම් තියෙනවා. ඒ නමට අතීතය තියෙනවා. ඒ නම් අඩංගු කුසයක් කියන්නේ කාලයක් යුගයක් ජීවිතයක්. මම 1960 නෙවෙයි සියතුලන් පහි සෙන්ට් කසේ සමානයෙන් බලද්දී එය වෙනත් කෙසෙවලින් විශේෂ නැහැ කියලා ඔබට හිතන්න පුළුවන්. බුරු පෙරමුණේ හැඩේ ඒ හැමදේම සමානයි. ඒ නිසාම බොහෝ දෙනා ඒක අතට අරගෙන කිසිම හැඟීමක් නැතුව පස්සම්බේට දගෙන ගිය. සමහර විට අදත් ඔබගේ පරණ පෙට්ටියක් ලිච්ඡාවක් හෝ අල්මාරියේ පාතල මෙවන් කසයක් නිදාගෙන ඇති. නමුත් ලෝකයේ විශේෂයෙන්ම කිසි එකතු කරන ඉතිහාසයේ සොයන වටිනාකම හඳුනාගන්න පුළුවන් කුඩා පිරිසක් ඉන්නවා. ඔවුන් මේ කසය දැක්කම එය සාමාන්‍ය කසයක් විදියට බලන්නේ නැහැ. ඔවුන් බලන්න මේක කොහොමද නිපදවුණ කීයද නිකුත් වුණා ඒ කාලේ ඇති වුණ වැරදි වෙනස්කම් රහස් මොනවද කියලා. 1960 නෙවෙයි වර්ෂයේදී කිසි නිෂ්පාදනය කියන්නේ අද වගේ සම්පූර්ණයෙන්ම යන්ත්‍රදත දෝෂරහිත කාර්යාවලියක් නෙමෙයි. මිනිසාතුන් මිනිස් තීරණ දේශපාලන බලපෑම් ආර්ථික සීම මේ හැමදාම එකට එකතු වුණා. ඒ අතරින් සමහර කිස් අද අපි කියන විදියට වෙනස් විදියට ලෝකයට ආවේ. මේ කතාව අහද්දී ඔබට මතක් වෙන්න පුළුවන් මගේ තාත්තාගේ පුරුණි කිසි පෙට්ටිය අප්පච්චි සංගවල තිබ්බ ලච්චුයි. ඒ වගේ මතක් මේ වයසට එද්දී හදවතට ගොඩක් බිරී. ඒ නිසාම මේ කතාව මුදල් ගැන විතරක් නෙමෙයි. මතක් ගැන අතේ ගැන අපි නොදන්න අගය කළ දේවල් ගැන. මෙම පහි සෙන්ට් කසේ කාලයත් එක්ක බොහෝ දෙනා විසින් අමතක වුණා. නමුත් අමතක වුණා කියලා වටිනාකම නැති වුණේ නැහැ. කාලය කියන්නේ සමහර දේවල් වල වටිනාකම අඩු කරනවා. නමුත් සමහර දේවල් වල වටිනාකම නිහතමානීව කතා නැතුව ඉහළ යනවා. ඔබ වගේ පළපුරුදු පිරිමින්ට මේ කතාව මෙතනම තදින් අල්ලාගෙන යන හේතුව ඒකයි. ජීවිතේ අපි ගොඩක් දේවල් අතින් අල්ලා අගේ නොදැනී අතහැරලා දාපු අවස්ථා තියෙනවා. නමුත් සමහර වෙලාවට ඒ අතහැරපු දේවල් ආපහු අපිට බැලුවත් පාඩමක් දෙනවා. මේ කසේ ගැන කතාව අද දවසේ ලෝකේ රහසිගතව කතා වෙනවා. හුඟක් දැනට මේ ගැන තොරතුරු නැහැ. ඒකයි මේ වීඩියෝයි. ඒකයි ඔබ දැන් මෙතන ඉන්නේ. මෙම අද ඔබට මේ කසේ පිටුපස තියෙන ඉතිහාසයේ හැඟීම් සහ අවසානයේ. ඔබ කිසිදු සති නැතබෝ වටිනාකම් එකින් එක හෙළි කරන්න යන්න. නමුත් ඒ වටිනාකමට යන්න කලින් මට ඔබගෙන් ඉල්ලීමක් තියෙනවා.
මේ කතාව ඔබට හදවතට වැදනත් ඔබට මතකයක් අවදි කළොත් කමෙන්ට් එකක් දුන්න. ඔබගේ අත්දැකීම් ඔබ දැකපු පුරණ කෙසේ ඔබගේ තාත්තා හා සොයාගේ මතක ඒවා මේ channel එකේ ඉන්න අනිත් අයත් එක්ක බෙදාගන්න. දැන් කතාව තවත් ගැඹුරට යන්න තවත් කොටසක් තියෙනවා. ඒ කොටසද මේ කසේ සමානයෙන් වෙනස් වුණු තැන ඒ වෙනස් හඳුනාගත්තේ අය සහ ඒ නිසා ලෝකයේ මේ කසේට වෙනස් විදියට බලන්න පටන් ගත්තේ හැටි මම විස්තර කරලා කියන්නම්. ඒක තමයි මේ කතාව සැබෑ උදාවගේ. ඔබ හිතන්නේ එකම වසරක් එකම රජයේ එකම මුදල් පද්ධතිය යටතේ නිකුත් වුණු කිසි සියල්ලම එකම වටිනාකමකින් ඉතිහාසයට යනවාද? නැහැ. සමහරු කිසි නිශ්ශබ්දව වෙනස් මාර්ගයක් තොරගන්නවා. ඒ වෙනස් එදා කිසි නිපදවන කර්මාන්ත ශාලාවක් කොඩේ තීරණයකින් හෝ නොදැන සිදු වූ දෝෂයකින් හා ඉතා සීමිත පෙරමුණකින් නිකුත් කරමින් ආරම්භ වෙන්න පුළුවන්. 1969 සියතුලන් පහිසෙන්ට්ස් කසෙත් ඒ වගේමයි. බොහෝ දෙනා දෙන්න පහිසෙන්ට් කිසියක් වුණත් ඒ වසරේ විශේෂ තත්ත්වයන් යටතේ ඉතා සීමිත පෙරමුණයක් නිකුත් වුණ කියන කතාව බොහෝ කාලක් යනකොට සාමාන්‍ය ජනතාවට නොදැන ඉතුරු වුණේ. එදා රජයට මුදල් අවශ්‍යතාව ලෙහ සැපීම ගැටලු සහ මුදල් පද්ධතිය වෙනස්කම් all එකට එකතු වෙලා මේ කසේ සාමාන්‍ය කෙසවලින් වෙන් කරලා. මෙතන තියෙන අරමය මොකක්ද කියලා ඔබට හිතන්න පුළුවන්. අරමය තියෙන්නේ මේ කසේ ගැන දැනගත්ත පළමුවෙනම ලංකාවේ අය නෙමෙයි කියන එක. විදේශී කිසි එකතුකරුවන් ඉතිහාසයේ හැර බලන පිරිසක් පෙරණ ලේඛන නිෂ්පාදන වාර්තාත් සහ එදා භාවිතා කළ අච්ච පිළිබඳ තොරතුරු එකට එකතු කරද්දී ම 1969 සියතුලන් පහිසෙන්ට්ස් කසේට වැටි වෙනම වටියක් ඇඳෙන්න පටන් ගත්තා. ඔබට මතක ඇති සමහර වෙලාවට අපි ගෙදර තියෙන දේවල් අපිට වඩා පිටරට අය අගය කරන හිට. මේකත් ඒ වගේමයි. අපිට මේක සරල කිසියක්. නමුත් ඔවුන්ට මේක කියන්නේ ඉතිහාසයේ අහිමි වෙලා ගිය කොට කැබිල්ලක්. ඉතා වැදගත් දෙයක් මෙතන තියෙනවා. මේ කසේ වටිනාකම එය පෙරණ නිසා විතරක් නෙමෙයි. ඒ සම්බන්ධ වෙන කතාව එය නිකුත් වුණු කාලේ සහ එය අද ලෝකේ කොච්චර අඩුවෙන් ඉතුරු වෙලා තියෙනවද කියන එකයි සැබෑ හේතුව. කාලයත් එක්ක බොහෝ කිසි දේ උනෙන් නැති උනෙන් හා සමානයේ භාවිතයෙන් විනාශ වුණේ. නමුත් කීපයක් අහම්බෙන් හා මතකයක් නිසා හා කෙනෙකුගේ පුරුද්දක් නිසා ආරක්ෂා වුණා. ඔබ වගේ වයස 35 ඉඳලා 65ට වඩා වැඩි පිරිමින්ට මේ තැන හදවතට වැදනත් පුදුම නැහැ. ඔබට මතක් වෙන්න පුළුවන් මමත් එක කලක් කිසි එකතු කළ මගේ සිය පුරණ දේවල් අතහැර දෙන්න කැමති නැහැ. ඒ කුඩා පරිදි අද දවස විශාල වටිනාකම බවට පත් වෙලා තියෙනවා කියලා හිතද්දී ජීවිතය ගැන වෙනස් විදියට හිතෙන්න පටන් ගන්නවා. මේ කසේ අද ලෝකයේ කිසි එකතුකරුවන් අතර සමානයේ වෙළඳපොළ දැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි ඒ වටිනාකම නිහතමානව නමුත් බැලුවත් විදියට ඉහළ යන්නේ. කවුරු හරි කෙනෙක් මේ කසයක් හොඳ තත්ත්වයෙන් මුල හැඩී අහිමි නොවේ Taman ළඟ තියාගෙන ඉන්නවා කියන්නේ ඒක අහම්බයක් නෙමෙයි. ඒක ඉතිහාසයේ තියාගෙන ඉන්න එකක්. ඔබට දැන් හිතන්න පුළුවන් මේ කසේ මටත් තියෙනවා නම් ඒ පර්ශනය තමයි මේ වීඩියෝ බලන බොහෝ දෙනාගේ හිතට එන්නේ. ඒ නිසාම ඔබට කියන්න ඕන පෙරණ පෙට්ටල් ලෙචි අල්මාර පිරිසිදු කරන වෙලාවට හදිසියෙම හිමු වෙන කුඩා ලොකු කැබිල්ලක ඉක්මනින් අමතක කරන්න එපා. ඒක ඔබ ජීවිත කතාව තවත් පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. දැන් කතාව අවසානයට ළඟ වෙද්දී මම ඔබට පොරොන්දු වුණේ දුට එන්න වෙලාවි. මේ තරම් කාලයක් ඉතිහාසයේ හැඟීම් මැතික් සහ රහස් ගැන කතා කළ එක හේතුවක් නිසා. ඒ තමයි ම 1969 සියතුලන් පහිසෙන්ට්ස් කසේට අද දවස ලෝකයේ දෙන වටිනාකම. මේ සරල පහිසෙන්ට් කිසියක් නෙමෙයි කියලා ඔබට දෙන්න පැහැදිලියි. නිවැරදි තත්ත්වයෙන් නිවැරදි ලක්ෂණ සහිත 1969 සියතුලන් පහිසෙන්ට්ස් කසයක් අද දවස ලෝකයේ කිසි එකතුකරුවන් අතර කතා වෙන වටිනාකම ඔබ සිතා ගන්නවත් බැරි තරම් ඉහළයි. ඒ වටිනාකම කියන්නේ අවසානයේ $115,000 බෑට්. ඔබ දැන් ටිකක් නිශ්ශබ්ද වෙලා හිතනවා ඇති. පහිසෙන්ට් 1969 සියතුලන් $115,000 බෑට්. මේක තමයි කාලේ ඉතිහාසයේ සහ අගේ නුදන අතහැරපු දේවල් අපිට ආපහු කියන පාඩම. මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් ඔබගේ මතකයක් අවදි කළ නම් subscribe කරලා මේ වගේ තවත් කතා අහන්න එකතු වෙන්න. සමහර විට ඔබගේ ගෙදර කෙනෙක් මේ මහතා තවත් කතාවක් නිදාගෙන ඇති.